ඔයා විශ්වාස කරනවද අපිට මේ පේන ශරීරයට අමතරව තවත් නොපෙනෙන ශරීරයක් අපි වටා තියෙනවා කියලා. සමහර වෙලාවට ඔයාට දැනිලා තියෙනවද කාමරේ තනියම ඉන්නකොට කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ? නැත්නම් කෙනෙක් ළඟට ගියාම අමුතු මහන්සියක් හෝ අමුතු ප්‍රබෝධයක් දැනෙනවද? මේක හිතේ මවා ගැනීමක් නම් නෙවෙයි. මේ තමයි ලෝකේ ගොඩක් අය විශ්වාස කරන, ඒ වගේම විද්‍යාඥයන් පවා පර්යේෂණ කරපු ඕරා. එහෙම නැත්නම් ශරීර රශ්මිය. අද අපි බලමු මොකද්ද මේ ඕරා එක කියන්නේ කියලා. ඒ වගේම තමයි වීඩියෝ එක බලන ගමන්ම මේක තමන්ගේ හැට බලාගන්නේ කොහොමද කියලාත් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. සරලව කිව්වොත් ඕරා එකක් කියන්නේ ඕනෑම ජීවියෙක් වටා තියෙන ශක්ති ශේත්‍රයක්. මේක අමුතු දෙයක් නෙවෙයි. අපි දන්නවා පෘථුවිය වටේටත් චුම්බක ශේත්‍රයක් තියෙනවා කියලා. අන්න ඒ වගේම අපේ ශරීරයේ ක්‍රියාත්මක වන ස්නායු සහ ලේ ගමනාගමනය නිසා අපි වටේටත් යම්කිසි විද්‍යුත් චුම්බක වලල්ලක් හැදෙනවා. ගුප්ත විද්‍යාවිද නම් කියන්නේ මේ ඕරා එකෙන් අපේ සිතුවිලි, ලෙඩ රෝග එවිතරක් නෙවෙයි කෙනෙක්ගේ මරණය පවා කලින් දැනගන්න පුළුවන් කියලා. මේක නිකම්ම කතාවක් නෙවෙයි. 1939 දී රුසියානු විද්‍යාඥයෙක් වුණ සිමියොන් කිරිලියන් විශේෂ කැමරාවක් පාවිච්චි කරලා මේ ශක්ති වලල්ල ඡායාරූපගත කළා. ඔහු ගහක කොළයක් අරගෙන ඒකේ කෑල්ලක් ඉරලා දාලා මේ කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තා. එතකොට අර ඉරලා අයින් කරපු කෑල්ල තිබුණ තැනත් තාමත් ශක්ති වලල්ලක් තියෙනවා වගේ පින්තූරයට අහු වුණා. ඒකෙන් කියන්නේ අපේ අතක් පයක් නැති වුණත් අපේ ශක්ති ශරීරය තාමත් එතන තියෙනවා. දැන් අපි ප්‍රධානම වැඩේට යමු. ඔයාගේ ඇස්වලට මේ ඕරා එක දකින්න පුළුවන්ද? කණ්ණාඩිය ගාවට යන්න කලින් අපි පොඩි අත්හදා බැලීමක් කරමු. දැන් ඔය ස්ක්‍රීන් එකේ පේන රතු පාට රවුම දිහා හොඳට බලාගෙන ඉන්න. ඇස් පිල්ලම් ගහන්න එපා. දිගටම බලාගෙන ඉන්න. දැන් එකපාරටම මේ රවුම අයින් වුණාම එතන තියෙන සුදු පාට පසුබිම දිහා බලන්න. දැන් ඔයාට කොළ පාට රවුමක් මැවිලා පේනවද? අන්න ඒ වගේම තමයි ඕරා එක දකින්නත් අපි අපේ ඇස් පුහුණු කරන්න ඕන. දැන් අපි යමු කොහොමද ඒක කරන්න කියලා බලන්න. මේ ක්‍රමය ටික භයානකයි වගේම හරිම බලගතුයි. අද රැට පුළුවන් නම් මේක කරලා බලන්න. පියවර 1. කාමරේ ලයිට් ඔෆ් කරලා ඔයාගේ පිටිපස්සෙන් එළියක් වැටෙන විදිහට පොඩි ලාම්පුවක් හෝ ඉටිපන්දමක් පත්තු කරගන්න. පියවර 2. කණ්ණාඩිය ඉස්සරහින් හිටගන්න. ඔයාගේ පස්සෙන් තියෙන බිත්තිය සුදු පාට නම් වැඩේ තවත් ලේසි. දැන් ඔයාගේ මූණ දිහා කෙලින් බලන්න එපා. ඔයාගේ නළල මැද, ඒ කියන්නේ තුන්වෙනි ඇස තියෙන තැන දිහා එක දිගට බලාගෙන ඉන්න. හොඳට මතක තියාගන්න ඔයා ඇස් පිල්ලම් ගහන්නේ නැහැ. විනාඩියක් විතර මෙහිම බලන් ඉන්නකොට ඔයාටම පෙනෙයි ඔයාගේ ඔළුව වටේ සහ උරහිස් වටේ හීන් දුමාරයක් වගේ ආලෝක රේඛාවක් මැවෙනවා. මුලින්ම මේක සුදු පාටට පෙනේ. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕන. ගොඩක් වෙලා බලන් ඉන්නකොට ඔයාගේ මූණ සමහර විට විකෘති වෙලා පේන්න ඉඩ තියෙනවා. ඒකට ඔයා කිසිම විදියකින් බය වෙන්න ඕන නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඔයා දැකපු ඔයාගේ ඕරා එක පාට පාටින් පෙනුනොත් ඒකින් කියවෙන්නේ ඔයාගේ පෞරුෂය. රතු පාටයි. ඔයාගේ ඕරා එක ඔයා රතු පාටින් දැක්කනම් ඔයා ගොඩක් තරහින් හෝ ආතතියෙන් ඉන්නවා. ඔයාගේ ඕරා එක ඔයා නිල් පාටින් නම් දැක්කේ ඔයා හරිම ශාන්ත කෙනෙක්. හැබැයි ඔයාගේ ඕරා එක ඔයා දැක්කේ කළු පාටින් නම් ඔයා අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕන. කෙනෙක්ගේ මරණය ළඟා වෙනකොට හෝ දරුණු ලෙඩක් හැදෙනකොට කෙනෙක්ගේ ඕරා එක කළු පාට වෙනවා කියලා ගුප්ත විද්‍යාවේදී කියනවා. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරලා යන්න.
ඒ වගේම තමයි අර රතු රවුම දිහා බලන් හිටියාම ඔයාලට මොකද වුනේ කියලත් පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේ අභිරහස් වීඩියෝ දිගටම බලන්න අපේ අභිරහස් පිටුවත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.